අන්ධභාවය කියන එක විශාල ගැටලුවක්. අන්ධභාවයේ බොහෝ සමාජවල ප්‍රධානම හේතුව තමයි කැටරැක්ට්. ඉතින් කැටරැක්ට් ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ මේ වයස වැඩිවීමත් එක්ක. නමුත් වෙනත් හේතු තියෙනවා. සමාජයට තුවාල වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රේඩියේෂන් එකක් වෙන්න පුළුවන්. වෙනත් හේතු නිසාත් මේක ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ කැටරැක්ට් ශල්‍ය කර්මය හරහා ඔවුන්ට ඇත්ත වශයෙන්ම ආලෝකය ලැබෙනවා. ඒ ඇත්ත වශයෙන්ම මේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරනු ලබන ලොකු වැඩපිළිවෙලක්. ඒ සඳහා අප අමාත්‍යාංශය හැටියට අපේ අනුග්‍රහයත් මේ දිගටම හිමි වෙනවා. ඉතින් මම එතුමාට කිව්වා බදුල්ලෙත් එකක් කරන්න කියලා මේ තමන් මුලින්ම රාජකාරී කරපු රෝහල හැටියට. ඉතින් ඒ වගේම දැන් මේ ඔබ සියලු දෙනා ගත්තාම ඔබ සියලු දෙනාගේ එකක් අපි අර ස්ලිට් ලැම්පෙන් ඇස් පරීක්ෂා කරනවා. ඊට පස්සේ අනිත් ආකාරයට ඇස් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කිරීමේදී දෘෂ්ටිය බලනවා. ඊට පස්සේ ඇහි පීඩනය බලනවා. මේ විදිහට විවිධාකාරයෙන් බලනවා. මේ ඇසේ තියෙන එක දෙයක් තමයි අපේ තියෙන සර්වාංග රෝග පිළිඹු කරන මේ අවයවයක් තමයි ඇහැ. ඒකට ඇස් බැලුවම හරියට පරීක්ෂා කරාම ඇසේ රෝගයක් පමණක් නෙවෙයි. එතනින් එහාට ගියපු රෝග සමහර විට දියවැඩියාව වෙන්න පුළුවන්, අධික රුධිර පීඩනය වෙන්න පුළුවන්. මේ වගේ දැනගන්න පුළුවන්. ඒ නිසා මේ අක්ෂි පරීක්ෂාව කියන එක ඉතාම වැදගත්. ඉතින් ඒ නිසා ඔබට මේ පරීක්ෂාව කරලා ඊළඟට මේ අවශ්‍ය උපැස් ඉවලවල් ඔබ වෙනුවෙන් ලබා දීලා සහ විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක එතුමාගේ සායනය හරහා ඔබට මේ පසු විපරම් කිරීමකුත් කරනවා. ඉතින් මේ ඒ නිසා මේ ඔබ අත් වශයෙන්ම ඔබට මේ සේවාව දිගට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.